ඔන්න ඔරිජිනල් ලොන්සින් එකක් හොයපුවාට පට්ට අඩුවට ඔරිජිනල් ලොන්සින් එකක් තියෙනවා. මෙන්න මේ මල්ලිගේ තමයි ඔරිජිනල් ලොන්සින් එක. මල්ලි මේ ගත්ත පළවෙනි බයික් එක කොහොනේ? පළවෙනි බයික් එක. මේ ගත්ත පළවෙනි බයික් එකයි විකුණන්නේ. තාත්තට ඔපරේෂන් එකක් තියෙනවා. මට ඒක නිසා තමයි මම විකුණන්නේ. මේ හරි සුන්දර ආදරණීය කොල්ලෙක් තමන්ගේ ජීවිතේ ගත්ත පළවෙනි බයික් එක තාත්තගේ ඔපරේෂන් එකට විකුණනවලු. ඉතින් මේ මල්ලි මට කිව්වා 60000කට දෙනවා කියලා. බයික් එක 60000කට උඩින්ම ලාභයි. මම ඔයාලට යෝජනාවක් කරනවා මේ බයික් එක 70000කට ගන්න. 70000ක් වටින ඔරිජිනල් ලොන්සින් එකක්. මේකේ ලයිට් එක වැඩ නැහැ නේ මල්ලි. එච්චරයි හදන්නේ. පොඩි කේස් එකක් ලයිට් එක හදන්නේ නැහැ. ඉතින් මේ මල්ලි මොකද කියන්නේ මේ වාගේ පළවෙනි බයික් එක කියන විකුණන එක ගැන දුකයිද සතුටුයිද? ඇත්තටම මට දුකයි මේක 50ගේ පරිස්සම් කරපු බයික් එක. හරි ආදරේ නේ මේක තේරෙනවා මේ හැම කෑල්ලම ලස්සනට හදලා තියෙනවා. මේ පදින බයික් එක කියන්නේ ඉතින් ආයේ ගින්දර වගේ තියෙනවනේ බයික් එක නේ. කියන්න වචන නැහැ. ඉතින් හොඳටම හදලා තියෙන්නේ. මේ මම හරි ආදරේ මල්ලි උඹට ඈ. මොකද මේ තමන්ගේ තාත්තා වෙනුවෙන් බයික් එක දෙනවා කියන්නේ මේක මරු. ඒක මේ බයික් එක විකුණන්න බොහොම සාධාරණ හේතුවක්. මේ හරි සතුටුයි. මල්ලි කොහෙද මේ බයික් එක තියෙන්නේ? මම මාතර රාහුල හන්දියේ ඉන්නේ. මාතර රාහුල හන්දියේ මේ අවංක කොල්ලා ඉන්නේ. මම කියන හින්දා මේ බයික් එක 70000කට ගන්න 60000යි මේ මල්ලි කියන්නේ. ඉතින් මේ මල්ලිගේ නම්බර් එක මම දාලා තියෙනවා. ඉක්මනට කතා කරන්න ඉක්මනට වැඩේ කරගන්න. එහෙනම් මොන හරි කියන්න දෙනවා මල්ලි? ගන්නව නම් ලොකු දෙයක් මේ වෙලාව මට තාත්තගේ ඔපරේෂන් එක කරගන්න. අනිවාර්යෙන් බය වෙන කවුරුත් ගත්තේ නැත්නම් මම ගන්න ඈ. අනිවාර්යෙන්. මම ගන්නවා. හරි ජය වේවා. අපිට තමයි අනිවාර්යෙන්. හදවතින් මාදරේ thank you.